හායි එව්‍රිවන් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ගේන්න හිතුවේ. ඔයගොල්ලෝ හැමෝම වගේ අහලා ඇති money saving challenge එක ගැන. ඉතින් අද වෙනකොට මේක ලෝකෙ ගොඩාක් ජනප්‍රිය ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. මම මේක මුලින්ම දැක්කේ YouTube එකේ. ගොඩක් වීඩියෝස් දැක්කම මටත් හිතුණා money challenge එකක් try කරලා බලන්න ඕනි කියලා. ඇත්තටම අපි කොච්චර මුදල් ඉතුරු කරන්න හැදුවත් අපිට මොනවම හරි දෙයකට වියදම් වෙනවනේ. ඉතින් මේ වගේ ඉතිරි කරන්න පටන් ගත්තොත් අපිට පුළුවන් යම් මුදලක් ඉතිරි කරගන්න. මේකත් හරියට පුංචි ගේම් එකක් වගේ. ආසාවෙන් කරන්න පුළුවන් මේ චැලෙන්ජ් එක. ඉතින් මේකට ඕනේ ඔයාගේ ආසාව හා කැපවීම තමයි. මේකට මොනවා හරි හිස් කාඩ්බෝඩ් බොක්ස් එකක්, හතුරක්, පෑනක්, අඩි රූලක්, ගම් බෝතලයක් වගේ පුංචි දේවල් ටිකක් තමයි ඕනි වෙන්නේ. මම හිතුවා මේක මගේ පළවෙනි money challenge එක නිසා රුපියල් 10,000ක challenge එකක් කරලා බලන්න. ඉතින් මට මේ challenge එක රුපියල් 100 ගානේ money box එකට දාලා 10,000ක් එකතු කරන්න තමයි මගේ අදහස. මෙතනදී මගේ ටාගට් එක රුපියල් 10,000ක් ඉතිරි කරන එකනේ. එතකොට මම කරන්නේ රුපියල් 100 ගානේ 10,000 එකතු කරන්නේ. ඒ නිසා රුපියල් 10,000 රුපියල් 100ෙන් බෙදනවා. එතකොට එන්නේ 100යි. ඒ කියන්නේ මම මෙතනදී ඇඳ ගන්න ඕනේ කොටු 100ක්. අපි හිතමු ඔන්න අපිට රුපියල් 20,000ක් එකතු කරගන්න ඕනේ කියලා. එතකොට කරන්නේ රුපියල් 20,000 රුපියල් 100ෙන් බෙදනවා. එතකොට එන්නේ 200යි. ඒ කියන්නේ එතනදී අපි ඇඳ ගන්න ඕනේ කොටු 200ක්. අපි ඉතින් දැන් මේ challenge එක පටන් ගමු. ඔන්න ඉතින් අපිට ඕන වෙනවා මේ වගේ කවර් කරගන්න පොඩි බොක්ස් එකක්, මොනවාම හරි බොක්ස් එකක් මේකට අපිට ගන්න පුළුවන්. ඉතින් මම ඔන්න මේක කවර් කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට කඩදාසියක් මොනවාම හරි half sheet එකක් නැත්නම් මොනවාම හරි කොලයක් අපිට ගන්න පුළුවන් මේකට. ඊට පස්සේදී අපි මේකේ දැන් කරන්න යන්නේ අර අපි රුපියල් 10,000 100ෙන් බෙදුවම අපිට ආවේ කොටු 100ක්නේ. ඉතින් අපි දැන් මේ කොලේ කොටු 100ක් ඇඳ ගන්න තමයි යන්නේ. දිග අතටයි හරස් අතටයි කොටු 10 ගානේ එන විදියට කොටු 100ක් අපි ඇඳ ගන්න ඕනේ. සඳ සිසිලාරන් ඔන්න ඉතින් දැන් අපි මේ ඇඳගනිපු කොටු 100 ඇතුලේ 1 සිට 100 දක්වා අංක ලියා ගන්න තමයි හදන්නේ. මේ විදියට 1 සිට 100 දක්වා පිළිවෙලට මේ කොටු 100 ඇතුලේ අංක ලියා ගන්නවා. ආයන සඳවත මනරම් ඊට පස්සේ මේ අංක ලියා ගනිපු කොලය මේ බොක්ස් එකට අලව ගන්න තමයි මම දැන් හදන්නේ. මෙතනදී මේ බොක්ස් එකට ඔයාට ඕන පාටකින් කොලයක් අරගෙන කවර් කරගන්න පුළුවන්. මම මෙතනදී ඉතින් සුදු පාට කොලයක් තමයි අරගෙන තියෙන්නේ. ඔන්න දැන් මම බොක්ස් එක කවර් කරගෙන අර කොටු ඇඳගනිපු කොලය, කියන්නේ අපි කොටු 100 ඇඳගනිපු කොලය බොක්ස් එකට අලව ගන්න තමයි හදන්නේ. මෙතනදී ඔයාලට කැමති විදියකට මේ බොක්ස් එක අලව ගන්න පුළුවන්. ඔයාලට තියෙන මොකක්ම හරි ඔය විසික් කරන බොක්ස් එකක් මේ වැඩේට යොදා ගන්න පුළුවන්. උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ළඟ හිඳි. හරි, මම දැන් මේ බොක්ස් එකේ පාට පෑනක් අරගෙන පැත්තකින් money challenge කියලා ලියා ගන්න තමයි හදන්නේ. ඇත්තටම මේ ක්‍රමයට මුදල් එකතු කරද්දී හරිම ආසාවෙන් මුදල් එකතු කරන්න පුළුවන්. ආයා
සඳවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ළඟ හිඳ මහා සංසාරේ වෙලෙන උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා. හරි. ඊළඟට මම මේ බොක්ස් එකට සල්ලි දාගන්න පුළුවන් වෙන විදියට පුංචි සිදුරක් කපා ගන්න තමයි හදන්නේ. මේ විදියට මම මේ බොක්ස් එකට පුංචි සිදුරක් කපා ගන්නවා. පායා එන සඳවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ළඟ හිඳ මහා සංසාරේ වෙලෙන උණුසුමකින් තුරුළු වෙමි සසර. හරි. ඔන්න දැන් තමයි මේ මනී බොක්ස් එකට සල්ලි දාන්න යන්නේ. මම මුලින්ම ගන්නේ රුපියල් 100 නෝට්ටුවක් තමයි. අපි ඇඳගනිපු කොටු 100 එක කොටුවක් මම කරන්නේ රතු පෑනක් අරගෙන රතු පාට පෑනෙන් ඒ කොටුව කපා ගන්නවා. ඊට පස්සේදී මේ රුපියල් 100 නෝට්ටුව මේ මනී බොක්ස් එක ඇතුළට දානවා. ඒ විදියට ඔයාලට කැමති පාටකින් පෑනක් අරගෙන මේ බොක්ස් එකේ කොටුවක් කපලා රුපියල් 100ක් මේ බොක්ස් එකට දාගන්න පුළුවන්. පායා එන සඳවත මනරම් තනිකමත් බොම මෙතනදී මේ කොටු කපා ගන්නකොට පිළිවෙලට කපා ගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති තැනකින් කොටුවක් කපලා රුපියල් 100ක් දාන්න පුළුවන්. ඔන්න මන් ළඟ තව රුපියල් 50ක් තියෙනවා. දැන් අපි හිතමු අපි ළඟ රුපියල් 100ක් නැහැ රුපියල් 50ක් තියෙන කියලා. එතකොට කරන්නේ මේ එක කොටුවකින් කොටු භාගයක් කපලා මේ රුපියල් 50 මනී බොක්ස් එකට දාන එක. ඊට පස්සේදී ආයේ අපි ඊළඟ දවසේදී හරි තියෙන වෙලාවක රුපියල් 50ක් මේ බොක්ස් එකට දාලා අපි අර ඉතුරු කොටු භාගේ කපා ගන්න ඕන. එතකොට අපි හිතමු අපිට 150ක් අපි ළඟ තියෙනවා කියලා. එතකොට කරන්නේ අර විදියටම අපි කොටු එකමාරක් කපා ගන්න එක. මේකට ඉතින් කොටු පිළිවෙලටම කපන්න ඕනිම නැහැ. ඔයාට කැමති තැනකින් කොටුවක් කපලා රුපියල් 100ක් දාන්න පුළුවන්. ඔන්න ඉතින් මමත් පළවෙනි පාරට තමයි මේ වගේ චැලෙන්ජ් එකක් කරන්නේ. ඉතින් මමත් මේ YouTube වීඩියෝස් දැක්කලා තමයි ආස හිතුනේ මේ චැලෙන්ජ් එක කරලා බලන්න. ඔයාටත් පුළුවන් ඉතින් මේ මනී චැලෙන්ජ් එක try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. පායා එන සඳවත මනරම්